welcome back to my YouTube channel. ඉතින් අද travel vlog එකක් තමයි අරන් යන්න හිතුවේ. මම මේ බලන් ඉන්නේ මව ගන්න එනකන් අපි අද යන්න හිතුවා හුළංගල. ගොඩක් කල් ඉඳන් යන්න plan කරපු තැන. ඔන්න අද තමයි යන්න දාගත්තේ. යන්න දවසක් ආවේ. ඉතින් අපි කුරුණෑගලින් 8:00ට වගේ පිටත් වුණා. පැය දෙකකින් වගේ යන්න පුළුවන් වෙයි කියලා තමයි මැප් එකේ පෙන්නුවේ. අපි බලමු අපි අපිට කීය වගේ වෙද්දී යන්න පුළුවන් වෙයිද කියලා. දැන් මේ බඩගමුව කැලේ පාස් කරගෙන යන ගමන් ඉන්නේ. එහෙනම් හරිම ෂෝක්. සීතලයි ඒ හරියේ ගස් වලින් වට වෙලා තියෙන නිසා. කඩක් තියෙනවා. මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්න අය තන හරිම ෂෝයි. මේ තියෙන නම් අලුහුණු හදන තැනක් කිව්වා මම නම් හරියටම දන්නේ නැහැ. අලුහුණු හදන තැනලු. අපි මේ උදේට කන්න ආවා. හුළංගල කියන්නේ හරියම තියෙන කඩේකට තමයි ආවේ. ගොඩක් දුර නැහැ ළඟම තියෙන කඩක් ඒ හරිය ටිකක් කඩ අඩුයි. අපිට මේක තමයි හම්බුනේ. ඉතින් ඔන්න බලන්න අපි කොහෙද ඇවිත් කියලා කතාවෙන් කතාවන්න අපි හුළංගලටම ආවා. එහෙට යන්න කලින් අපි ටිකට්ස් ගන්න ඕනේ. අපි ටිකට්ස් උත් අරගෙන අපි බයික් එකේම උඩහට යන්න තමයි මේ හදන්නේ. ඒ පාරේ නම් වාහන වල යන්න ටිකක් අමාරුයි. බයික් වල වගේ නම් ලොකු ප්‍රශ්නයක් නෑ. ෂේප් එකේ යන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි. ඔයාලා මොකක් හරි ටිකක් උස වාහනයක වගේ යනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. නැත්තම් වාහන වල යට වදින මොකද ගල් එහෙම ගොඩක් ඒ හරිය තියෙනවා. යනකොට ඉතින් පරිස්සමට යන්න ඕනේ. ඔය බලන්න කනේ හරිම ලස්සනයි. තේවත්වක් මැදික් තමයි යන්න තියෙන්නේ. වටේටම කඳු පන්තියක් තියෙනවා. කඳු තියෙනවා. හරිම ෂෝයි. මේ ලස්සන බල ඉතින් යන්න තමයි තියෙන්නේ. අපි දෙන්න ඉතින් ඔහේ කියව උඩහට යන ගමන් තියෙන්නේ යන්න අමාරුයි. ඒ වුණාට ඉතින් බයික් එකේ කොහොම හරි උඩහටම ගියා නැත්නම් පයින් යනවා නම් ගොඩාක් දුර යන්න තියෙනවා. ටිකක් අමාරුයි. ඉතින් යාළුවෝ කට්ටියක් එක්ක ගියනවා නම් ඒ මොකද එතකොට පොඩි chat එකක් දාගෙන යන්න පුළුවන් කට්ටියත් එක්ක. ඔන්න අපි ප්ලේස් එකට ආවා. හරිම ෂෝයි බලන්නකෝ ලස්සන වටපිටාව හරිම පැහැදිලිව පේනවා. මොකද අපි එදා ගියේ වැස්ස අඩු දවස්වල. එනිසා වටේම හරිම ලස්සනට පැහැදිලිව පේනවා. ඔය ඇතින් පේන්නේ නම් අර වැස්ස දවස්වල නායි ගියපු තැන්. ඔයාලත් වැස්ස නැති දවස වගේ ගියත් නම් දොළුකන්ද යක්තෙක්සාගල බලා ගන්න පුළුවන්. ඒ වගේම බතලේගොඩ ඔයවත් මෙතනට හොඳට පේනවා. අපි එදා ගිය දවසේ නම් ෆැමිලිස් යාළුවෝ එහෙම ගොඩක් කට්ටිය ඇවිත් හිටියා. මොකද එතන නිදහසේ කට්ටියත් එක්ක එන්ජොයි කරන්න පුළුවන් තැනක්. ඔයාලත් යනවා නම් ගිහින් එතන විනාශ කරන්නේ නැතුව ලස්සනට යන විදිහටම ආපහු ඒ තැන් තියලා එන්න. දැන් මේ යන්නේ view point එකට ටිකක් එහා පැත්තෙන් කියන්නේ දකුණට වගේ වෙන්න තියෙන උස කන්දකට. ඒකට කියන නම නම් මම දන්නේ. එතනට තමයි යන්නේ. එතනට ගියාම වටේම හරිම ලස්සනට පේනවා. ඔය වම් පැත්තෙන් තියෙන මාතලේ දිස්ත්‍රික්කය. ඒ වගේම ඔය දකුණු පැත්තෙන් තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. අපි දැන් ඉන්නේ ඔය දිස්ත්‍රික්ක දෙකටම මායිම් වෙන විදිහට. එහෙනම් අද vlog එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් ලස්සන vlog එකක් අරගෙන ආරව බලන්න එන්නම්. කියන්නම් බයි. ගගනේ නීල සෙලේ ඉරිලා වරුසාවාලුකාවේ ගිලිලා